ගායිස් CapCut නම් දැන් එපාම වෙලා තියෙන්නේ. CapCut එකේ මාස දෙකකට විතර කලින් terms of services කියලා අලුත් අප්ඩේට් එකක් ආවා. ඒක ගන්නම දෙයක් නෑ. ඒත් CapCut වෙනුවට අලුත් app එකක් ඇවිල්ලා තිනවා. අපි මොකද්ද කියලා ඒක වීඩියෝ එක මැදදී කතා කරමු. ඒක ගැන කතා කරන්න කලින් අපි මුලින්ම CapCut එකේ මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන terms of services කියලා බලමු. පළවෙනි terms of service එක තමයි CapCut එකට දාන ඕනම වීඩියෝ එකක් ඒගොල්ලන්ට මොඩිෆයි කරලා ඒගොල්ලන්ට ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි ඒගොල්ලන්ගෙන් එඩිට් කරන ඕනම වීඩියෝ එකක් ඒගොල්ලන්ට අපේ මූණ යූසර් නේම් එක ඒ වගේම වොයිස් එකත් ඒගොල්ලන්ට ඕන විදිහකට පාවිච්චි කරලා එක එක දේවල් කරන්න පුළුවන්. එතකොට අපේ වොයිස් එක පාවිච්චි කරලා මොකක් හරි කරොත් එහෙම අපේ channel එකක් අපි දැන් content එකක් කරොත් එහෙම මේකෙන් වීඩියෝ එකක් edit කරලා අපේ content එකක් ඒ platform එකෙන් අයින් කරලාම දාන්න පුළුවන්. මෙවැනි එක තමයි ඒගොල්ලෝ අපේ මූණ මොකක් හරි කරලා දාලා මොකක් හරි කරලා තිබ්බ අපිට legal action එකකුත් ගන්න පුළුවන්. CapCut එකේ terms of services අපි දැන් දැනගත්තා. අපි බලමු මොකද්ද දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන software එක කියලා. මේක තමයි Premiere Pro එකෙන් අලුතෙන්ම ෆෝන් වලට දීපු Premiere Mobile කියන app එක. මේකේ සල්ලි ගෙවන්න ඕනි. මේකේ storage වලටයි මේකේ තියෙන AI features වලටයි විතරයි. මේකේ තව වෙන අර CapCut වල වගේ effect වලට එහෙම සල්ලි ගෙවන්න කිසිම වදයක් වෙන්න ඕනේ නැහැ. මේ app එකෙන් 4K HDR edit ඕන විදිහකට අපිට ගහ ගන්න පුළුවන්. තව මේක CapCut වගේමයි සුපිරියටම easy. CapCut වල වඩා features උත් වැඩි. ඒ වගේම fast. මේකේ AI features මහ ගොඩක් තියෙනවා. ඒවෙන් ටිකක් මම කියන්නම්. මේකේ voice record කරන්න පුළුවන්. මට කියන්න අවතුණා. AI features වලට කලින් මේකේ voice recording කරන්න පුළුවන්. CapCut වල PC version එකේවත් ඒක කරන්න බෑ. මේකේ AI features එකක් ගැන කිව්වොත් මේකේ feature එකක් තියෙනවා. අපි cutting මොකක් හරි ශබ්දයක් දැම්මොත් ඒක මේකේ AI feature එකක් තියෙනවා. අපි cutting මොකක් හරි voice recording එක Premiere එකට දැම්මොත් ඒකෙන් ඒකට sync වෙන sound effect එක අපිට මෙහෙම කරද්දි හොයලා දෙනවා. ඒ වගේම මේකේ තව feature එකක් තියෙනවා. image video වලට convert කරන AI tool එක. මේක ඕගොල්ලන්ගේ vlog වල එහෙම තියෙන අර හිස්තැන් වලට මේක පට්ට විදියට useful වෙනවා. මේකේ තියෙන සුපිරිම feature එක තමයි මේකේ mobile එකේ edit කරන ඒවා මොකක් හරි professional level එකට අරන් යන්න ඕන නම් මේකේ තියෙන projects අපේ PC එකට import කරගන්නත් පුළුවන්. එතකොට මේක fast ඒ වගේම professional තව quality එකෙන් හොඳයි. ඒ වගේම premium